ආයි යාළුවනේ අද මම අරගෙන ආවේ මගේ දවල් කෑම එක ගමේ රසට හැදුන රසවත් කෑම එකක්. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් YouTube channel එක subscribe කරන්න. මුලින්ම කිරියල කෑලි ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕන. තරමක් පොඩි කෑලි වලට තමයි කපා ගන්න ඕන. ඊට පස්සේ තුන පහ ටික එකතු කරගමු. කහ කුඩු මේස හැන්දක් එකතු කරා මුලින්ම. ඊට පස්සේ මම බෙදපු තුන පහ කුඩු ටිකකුත් එකතු කරනවා. ඒ වගේනුත් මේස හැන්දක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ මිරිස් කුඩු මේස හැන්දකුත් එකතු කරලා ඉවර වෙලා රස අනුව ලුණු එකතු කරගන්න ඕන. ඊට පස්සේ බීලුණු රම්පේ කරමිච්චා දාලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම සියඹල එකතු කරගන්න ඕන. මොකද සියඹලයකින් තමයි මේක රස වෙන්නේ. ඒ වගේම කිරියල ගොඩක් උෂ්ණ හින්දා සියඹල අනිවාර්යෙන් දාන්න ඕන. ඊට පස්සේ මේ ටික කවලම් කරගෙන ගාගත්ත පොල් ගෙඩියක දීකිරි වලින් තමයි මේක ඉස්සල්ලාම මුලින්ම ලිපේ තියන්නේ. ඊට පස්සේ මේක ලිපේ තියලා ඉවර වෙලා හොදියක කවලම් කරගන්න ඕන. නිතරම වගේ හොදියක කවලම් කරන්න ඕන. ඊට පස්සේ අල ටික තෙම්බිලා එනකොට මේ ටිකිටි ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ මඳ ගින්න ටික වෙලාවක් තියලා ඉවර වෙලා ලිපින් බා ගන්න ඕන. මේ විදිහට තමයි මම හදාගත්ත කීයල කරි එක. මේක හරිම රසයි. සියඹලා ටිකක් එහෙම වැඩිපුර දාම තවත් රසයි. මේ විදිහට හදලා ගත්තම ගොඩක් රසවත් කෑමක් කිරියල කියන්නේ. මුලින්ම ලුණු කොළ ටික හොඳට සෝද ගන්න ඕන. ඊට පස්සේ පොඩි කෑලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ මේකට නයි කොච්චි යමු මිරිස් මේ ටික එකතු කරා. ඊට පස්සේ ගාගත්ත පොල් ටිකකුත් එකතු කරා. ඊට පස්සේ දෙහි රස අනුව ලුණු එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ලුණු කොළ සම්බෝලය හරිම රස කෑමක්. මම නම් හරිම ආසයි මේ සම්බෝලෙට. මේ විදිහට තමයි මම ලුණු කොළ සම්බෝලේ හදාගත්තේ. තව මේකට උඹලකට වගේ දාන්න තියෙනවා නම් ඒත් ගොඩක් රසවත්. මේ විදිහට තමයි මගේ දවල් කෑම එක හදාගත්තේ. ගමේ විදිහට හරිම රසයි. ලුණු කොළ, කිරියල, හාල් මැස් එකතු වුණාම හරිම රසයි.